හායි කොහොමද ඔයාලට අලුත් vlog එකකට සාදරයෙන් පිළිගන්නවා. එන්නකෝ එහෙනම් උදේම තේක බීලා දවස පටන් ගන්න. පොඩි බඩු වගයක් ගන්න අපි ටවුන් එකට යනවා. ඒක මම ගත්ත වීඩියෝ කෑලි වගේක් තමයි මම මේක දැම්මේ. එන්නකෝ මාත් එක්ක රස කෑමක් හදන්න. මුලින්ම පොල් ටික ගාලා මේ වගේ බෙන්ඩර් කරලා කිරි ටික මුලින්ම වෙන් කර ගන්න ඕනේ. ඊට පස්සේ හාල් පිටි කෝප්ප එකකුයි පාන් පිටි හැඳි දෙකකුයි දාලා මේ කිරි ටික ඉසම් සීනි ටිකක් කැරමල් කරලා පොල් කිරි ටිකක් දාලා හදා ගන්න ඕනේ. ඊට පස්සේ භාජනයේ ලිපේ තියලා ඒකට අපේ හාල් පිටි එකයි පාන් පිටි හැඳි දෙකයි දාලා ඒක හොඳට ලිපේ තියාගෙන හැඳි ගන්න ඕනේ. මේ වගේ මේ විනාඩි 5ක් ගියාට පස්සේ ඊට පස්සේ සැරින් සැරේට මේක හැඳි ගන්න ඕනේ. මේ වගේ හැඳි ගාලා මේ තියෙන්නේ විනාඩි 20කට වගේ පස්සේ හැම වෙලේම කැට ගහින් නැති වෙන්න හැඳි ගන්න ඕනේ. මේ තියෙන්නේ විනාඩි 25කට 30කට වගේ පස්සේ නිතරම මේක මේ වෙන නිසා හැඳි ගන්න ඕනේ. මේ තියෙන්නේ පැය එකමාරකට වගේ පස්සේ ඊට පස්සේ මේ වගේ භාජනයකට දාලා නිවුනට පස්සේ කෑලි කපා ගන්න ඕනේ. ඒක හරිම රහයි. ඊට පස්සේ බවාට කන්න මේ අල චිප්ස් වගේක් හදලා දුන්නා. එයානම් ඒව හරි ආසාවෙන් කනවා. ඒ වගේ කෑම හදලා දෙනවනම් ටිකක් වෙලා බබත් එක්ක ඒව කාලා ඉවර වෙලා අනිත් වැඩ ටික කරන්න පටන් ගන්න හදන්නේ. රූම් එක ක්ලීන් කරලා ඉවර වෙලා ඉක්මනට වොෂ් එකක් දා ගන්න ඕනේ. රූම් එක මේ විදිහට තමයි ක්ලීන් කරලා ඉවර වුණාට පස්සේ තියෙන්නේ. එහෙනම් ඉක්මනට වොෂ් එකක් දාගෙන එන්න. පාවිච්චි කරන ස්කින් කෙයා මේ ලිප් බාම් එක සුවනී එකේ ලිප් බාම් එකක් ඒකත් ගොඩක් හොඳයි. ඊට පස්සේ මම මේ ඩියෝඩ්‍රන්ට් එක තමයි පාවිච්චි කරන්නේ. මේකත් ගොඩක් වෙලා තියෙනවා සුවඳ. මේ පර්ෆියුම් එක තමයි මම නෝමල් පාවිච්චි කරන්නේ. මේ අනිත් එක නම් ගොඩක් සුවඳයි. පැය 12ක් වගේ ඒකේ සුවඳ තියෙනවා. ඊළඟට වැස්ලින් එක බොඩි ලෝෂන් එක විදියට මූණට මේ ඇලෝවෙරා ජෙල් එක තමයි පාවිච්චි කරන්නේ. මේ ගෝයා එකේ බොඩි ලෝෂන් එකත් ගොඩක් සුවඳයි. අදට ගිහින් එන්න පරිස්සමට එන්න අලුත් vlog එකකින් හම්බෙමු.